අපි දුප්පත් අපට පිටක් නැහැ. අපි වීලි කලාපේ ඉන්නේ. ඒ වගේ අවශ්‍ය නැති දේවල් මේ මනසවල වලට ගැනීම ගැන මම හරි කනගාටු වෙනවා. එතකොට මේ අධ්‍යාපන කාලේ අපි කොයි ආකාරයෙන් සකස් කරගත්ත යුතුද යන්න තාම මේ දූල පුතාලා අවබෝධ කරගෙන නැහැ. මේ දූල පුතාලා නැහැනේ ජීවිතයක්. ගඟේ නාන්න වෙලාවක් නැහැ. ඒ ගමේ ළමයිත් එක්ක එක්කවලා සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. පත්‍රයක් කියවන්න වෙලාවක් නැහැ. රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහන්න වෙලාවක් නැහැ. රූපවාහිනිය හොඳ වැඩසටහනක් බලන්න වෙලාවක් නැහැ. මුළු ජීවිතේම අවුල් කරගෙන. අන්න ඒක තමයි දුවේ පුතේ මේ දූල පුතාලා හිතාගෙන ඉන්නවා මේ සිලබස් එක කටපාඩම් කරගෙන මේ ප්‍රයිවට් ටියුෂන් වලට ගිහිල්ලා වල්පල් ටික ඉගෙනගෙන විභාගයට වාඩි වුණාම තමයි අපි පාස් වෙන්නේ කියලා. දැන් අපි බලමු මේ දරුවෙක් ඇඩ්වාන්ස් ලෙවල් ඉවර වුණාම මොකද්ද කරන්නේ? මම කිව්වා ඕ ලෙවල් පන්ති ඉඳලා අපි සැලසුම් කරගනිමු. මගේ අධ්‍යාපනය ඉවර වුණාම මම මොකද්ද කරන්නේ? දැන් මං සැලසුම් කරලා තියෙනවා මං වයසට ගියාම මගේ ආයතනේ මං කොහොමද අස් වෙන්නේ? ඒ වගේ මේ දූල පුතාලත් ඕ ලෙවල් පන්තිට ආපු ගමන් පළමුවෙන් කළ යුත්තේ තමන් තමා හඳුන ගන්න. මට මොනවද පුළුවන්? මම මොනවද දක්ෂ? ඒක පුළුවන්නේ. ඒකට තරංකාරීත්වයක් මොකුත්ම නැහැනේ. දැන් අපි කියමු මේ පැත්තේ ඉන්නව දූලා ඉන්නවා මේ පැත්තේ ඉන්නව පුතාලා. මේ දූලට පුතාලට පුළුවන්නේ තමන්ගේ දක්ෂතාවය හඳුනා ගන්න. ඒක බැරිය කියන්න බෑනේ. පළමුවෙන්ම මේක හඳුනා ගන්න. මට කරන්න පුළුවන් මගේ හැකියාව මොකක්ද? අපි කියමු මට පුළුවන් අලුත් නිර්මාණ ගැන හිතන්න. Creative ideas. අලුත් සිතුවිලි. මොකක්ද අලුත් සිතුවිලි? දැන් අපි කියමු මේ ලයිට් එක උස්සලා තියන්න මේ බටයක් දාලා ඒ බටය ඇස්සේ තව බටයක් දාලා ඒක පල්ලෙහාට බහිනවට අර ඇණයකුත් දාලා තද කරලා තියෙනවා. දැන් ඕක නිෂ්පාදනය කරන්න නෙමෙයි මම කියන්නේ. දැන් මේක මට බැලුව බැලමට පේන මේක වැරදි. මේක අඩි 10කට වැඩිය මේ ආලෝකය හට දෙන්න බෑ. එතකොට දරුවෙක් හිතුවොත් මේක කොහොමද අර මුල්ලට දක්වා විදුලිය ලබා දෙන්නේ? තව දරුවෙකුට හිතේ අපි වයර් එකක් දාලා අතින් උස්සගෙන යමු ඒකට. තව දරුවෙක් අයියෝ ඒක මහ පටලැවිලි වැඩක්. අපි මේකම සුවලෙන් කරකව කව එහාට ගෙනියන්න නෑ. මෙතනම තියලා මේක බටේ දික් කරන්න පිළිවෙලක් බලමුද? අන්න ඒ වගේ යම් දෙයක් ගැන හිතින් තර්ක කළා යම් නිගමනයකට එන්න ඕන. ඊළඟට අපි බලමු මේ බයිසිකල් තියෙනවා. මේ බයිසිකල් වල මේ රටේ පුරුද්දක් තියෙනවා මම දැකලා තියෙනවා කෙසෙල් කැන් 10 පටවගෙන යනවා. බයිසිකලේ කැරියර් එකේ කෙසෙල් කැන් 10 මේ අතට 2යි මේ අතට බැඳලා කෙසෙල් කැන් 10යි. තැඹිලි වලු 5ක්. අර චූටි කැරියර් එකේ තමයි බඳින්නේ. නමුත් මේ එක දරුවෙක්වත් හිතුවේ නෑනේ තවම අපි මේකට වැඩි දියුණු කරමු. මේක මේට වැඩි ශක්තිමත් කරමු. මේක මේට වැඩි ප්‍රවාහණයට පහසු වෙන විදිහේ ස්ටෑන්ඩ් එකක් හදමු. ඊළඟට අපි කල්පනා කරලා බලමු. දැන් අපි කියමු මිනින්දෝරුවෙක් වෙන්න ඕන. එතකොට විශ්වවිද්‍යාලය යන්න ඕනද? ඔය ළමයා දැකලා ඇති අර පාර මනින්න එනකොට
අර යන්ත්‍රයේ තියලා ඒක විභාගේ පාස් වෙච්ච මහත්තයා හේවනක ඉන්නව තොප්පිය දාගෙන. ඒක වැඩ කරන සේවක මහත්තුන් තමයි කියන්නේ බලනෝ යෝක. අර කනුවට මේක පේනවද කියලා. ලෙවල් එක බලනවා. ඒතර කවුද වැඩ කරන්නේ? අර ඉගෙන ගත්ත මහත්තයාද? අර එතන යාගේ යටතේ වැඩ කරන සේවක මහත්තුරුන්. මෙන්න මේ වගේ. දැන් අපි බලමු ගේට්ටුවක් හැදුවොත් ඒ දෙක එකට අහු වෙන්නේ නැහැ. එක්ක මෙහෙම එක්ක මෙහෙම එක්ක මෙහෙම එක්ක මේ දෙක අතර ඉඩ තියෙනවා. ඉතින් මේ දූල පුතාලා ඉස්කෝලේ ඉගෙන ගත්ත ඒකද? දැන් මේ ප්‍රදේශයේ තියෙන තල මේ එක දරුවෙක් කල්පනා කරේ නෑනේ අපි තල තෙල් හිඳිමු. මේක දරුවෙක් කල්පනා කරේ නෑ. ඒක අද මේ අනුරාධපුරේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් වෙන කට්ටියක උදුරගෙන. එතකොට අනුරාධපුරේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන අය කියන අපි දුප්පත් අපිට වීලි කලාපේනේ ඉන්න වෙලා තියෙන්නේ. ඕකේ කියන. එතකොට අර එන මිනිස්සු එයාලට ඔවා කිව්වෙත් නැහැ, එලව ගණන් ගත්තෙත් නැහැ. මෙහි තියෙන ආර්ථික වත්කම ඒ අය අතරපත් වෙලා. අපේ තරුණ පුතාලා දූලා ඒක බලාගෙන ඔහේ ඉන්නවා. ඉඳලා කියනවා අනේ අපට රක්ෂාවක් නැහැනේ. අනේ අපට කරන්න දෙයක් නැහැනේ. අපට සල්ලි නැහැනේ. දැන් අපි බලමු මේ පුතෙකුගේ ෂර්ට් එකක් මහන්න ටේලර් ෂාප්පුවකට යනවා. ඒ දරුවා තමයි ඒ ෂර්ට් එක අඳින්නේ. මහන එක්කෙනා නෙමෙයි. නමුත් කනගාටුයි කියන්නේ ෂර්ට් එක මහලා ඉවරුනහම අර දරුවට සයිස් එක ගත්තට දරුවගේ ෂර්ට් සයිස් එකට නෙවෙයිනේ මාලා තියෙන්නේ. කොණ්ඩේ කපන්න යන. ඒ කොණ්ඩේ කපන එක්කෙනා කල්පනා කරන්නේ නැහැ අනේ මේ මගේ ඔළුව නෙවෙයිනේ මේ අනුන්ගේ ඔළුවක් නේ මම මේ කපන්නේ. එතකොට එයාට ගැළපෙන විදිහට ඕන නේද මම මේක කපලා දෙන්න කියලා. නෑ එහෙම එකක් නෑ. එයාට ඕන විදිහට එයා කපන. අද මේ රටේ විශාල අබැතු රාශියක් තියෙනවා. විශාල. එන්නේ නෑ කවුරුවත්. මොකද හේතුව මං හොයලා බැලුවා. අර හරියට කරගෙන යන අය තත්ත්වපාලනයක් නැති නිසා එයාට වැඩ නොදෙන බැවින් දැන් මේ දරුවෝ කල්පනා කරනෝ දකින්නෝ පේනෝ අයියෝ දැන් මට වැඩක් නැහැ. අර අරයා බංකොලොත් වුණානේ. නමුත් ওই දූල පුතාලා හෙව්වේ නැහැ. එයා බංකොලොත් උනේ ඇයි?